ආයිබෝවන් හැමෝටම කාලෙකට පස්සේ ඔන්න අද වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කියන්න යන්නේ 2025ට මම කරන්න හිතාගෙන හිටපු එක දෙයක් මම කරගත්ත විදිහ. ඔයාලා දන්නවා මම පුංචිවට කුකුල් පාලනය කරන්න පටන් ගත්තේ මගේ දෝනි නිසා. ඒකෙන් මට සැලකිය යුතු මුදලක් අතට ලැබුණ නිසාම මගේ මේ පුංචි ව්‍යාපාරය ටික ගොඩනගා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අද මම ආසාවෙන් හිටපු වටකුළු පාලනයටත් අත ගැහුවා. මූලික දැනුම කිසි දෙයක් නැති මම මගේ විදිහට වටකුළු පාලනය කරන්නයි යන්නේ. මුලින්ම මම වටුකිරිල්ලියෝ 10 දෙනෙක් තමයි ගෙනාවේ. අද තමයි එයාලගේ කූඩුව හදලා කූඩුවට දාන්න යන්නේ. වටකුළු පාලනය පටන් ගන්නෙත් මගේ පුංචි කෙල්ල නිසා. මම අහලා දැනගත්ත විදිහට සෙම රෝගවලට ඇදුම හතිය වගේ රෝග ගොඩකට ඉතාමත් ගුණදායක ආහාරයක් තමයි වටු බිත්තර කියන්නේ. වටු බිත්තර වලට ඉල්ලුමත් ටිකක් වැඩි ගම් බිත්තර වලට වඩා. මම ඉන්න පැත්තේ නම් වටු බිත්තරයක් රුපියල් 20ත් 25ත් අතර තමයි අලෙවි වෙන්නේ. ඉඩකඩ ප්‍රමාණය ලොකුවට ඕනේ නැති එකත් වටු පාලනයේ තියෙන තවත් වාසියක්. මම සති 3 වටු කිරිල්ලියෝ තමයි රුපියල් 400කට ගත්තේ. මම මේ කිරිල්ලියෝ ගද්දි කියපු දෙයක් තමයි මෙයාලට පැය 18ක් ආලෝකය ඕනි කියලා. ඒකට සුදු පාට බල්බ් එකක් දාන්න කියලා තමයි කිව්වේ. කහ පාට එකක් දාන්න කිව්වා ගොඩක් සීතල වැඩි නම්. මොකද මගේ ප්‍රදේශය කියන්නේ ගොඩක් සීතල ප්‍රදේශයක් නිසා. ඒ වගේමයි මෙයාලට දෙන කෑම වර්ගයත් වෙනස් කරන්න එපා කිව්වා. ඒ නිසාම මම ප්‍රීමා එකේ කෑම තමයි මෙයාලට අරගෙන ආවේ. තව දෙයක් තමයි මෙයාලා බය වුණොත් බිත්තර දාන්නේ නැති වෙනවලු. ඒ නිසා එයාලගේ කූඩුව හොඳට ආවරණය වෙලා තියෙන ආරක්ෂාව තියෙන විදිහට හදාගන්න කියලා මාව දැනුවත් කළා. ඉතින් ඒ ගැනත් ඔයාලට කියන්න මට හිතුණා. වටු පාලනය ගැන හොයලා බලපු දේවල් අනුව නම් වෙළඳපොළ ඉල්ලුමකුත් තියෙන නිසා වැඩි ලාභයක් ගන්න පුළුවන්. මම ඉන්න ප්‍රදේශයේ වටු පාලනය කරන්නෙම නැති තරම්. ඒ වගේම වටු පැටව හොයාගන්නත් මට ටිකක් මහන්සි වෙන්න වුණා. මගේ මූලික දැනුමට මේ වටු පැටව 10 ගෙනාවට මම හිතනවා වටු පැටව තව ටිකක් වැඩි කරගත්තොත් හොඳයි කියලා. බිත්තර වගේම පැටව අලවියත් කරන්න පුළුවන් මම ඉන්න ප්‍රදේශයේ. ඉතින් මගේ අලුත් ව්‍යාපාරේ ලාභ ගැනත් තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් අදට මං ගිහින් එන්නම්.